සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ යාලෝ සියලු දෙනාම ඔයාලා මේ එකතුලා එන්නේ ශ්‍රී නෙට්වර්ක් YouTube channel එකකින් ගෙන අලුත් වීඩියෝ එකක් එක්ක. යාළුවාට අදගේන ගොඩක් අය මගේ වීඩියෝස්වල්ට මෙසේත් තාලා තිබුණා නැත්නම් මගේ වීඩියෝස්වල්ට එයාගේ WhatsApp chat නැවත ගන්න බැරි වෙන්න ඩීලීට් කරන්න බැයිද කියලා. ඔන්න ඔයාට මෙන්න මේ වීඩියෝ එක ඔයාගේ WhatsApp backup chat සියල්ල සම්පූර්ණයෙන්ම ඩීලීට් කරලා ඉවත් කරගන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ කියලා දෙන්නේ. ගොඩක් අයට ප්‍රශ්නයක් කළා තිබ්බ එකට ඔන්න පිළිතුරු මම අද අරන් එනවා. ඔයාගේ WhatsApp chat සම්පූර්ණයෙන්ම නැවත ගන්න බැරි වෙන්න ඩීලීට් කරන්න ඉවත් කරගන්නේ කොහොමද කියලා. ඔන්න යාළුවෝ මුලින්ම කරන්න ඕන ඔයාලගේ WhatsApp එකට WhatsApp එකට ගිහිල්ලා ඔයා කරන්න ඕන ඔයාලා ඩිලීට් කරන්න ඕන chat එක මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා මෙන්න මෙතන ඩිලීට් අයිඩන් එක ඔබලා ඩිලීට් කරන එක. එහෙම නැත්නම් ඔයාලා මේ chat එක ඔයාගේ කන්වර්සේෂන් ඔක්කොම ඩිලීට් කරන්න ඕන නම් ඔයා කරන්න ඕන මෙන්න මෙතන එක chat එක සිලෙක්ට් කරලා මෙතන දකුණු පැත්තේ උඩ තියෙන ඩොට් තුන ඒ ඩොට් තුන ක්ලික් කරලා මේ select all කියලා දෙනවා. මේ select all කියන එක සිලෙක්ට් කරලා ඔයාලට පුළුවන් මේ delete icon එක ටච් කරලා ඔයාලට මේ chat සියල්ලම delete කරලා දාන්න පුළුවන්. එතකොට ඊට පස්සේ මම කරන්න ඕන මොකද්ද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. මෙන්න මේ දකුණු පැත්තේ උඩ තියෙනවා ඩොට් තුන. මේ ඩොට් තුන ක්ලික් කරලා ඔයා යන්න මේ settings කියන option එකට. ඊට පස්සේ ඔයා යන්න ඕනේ අලුතෙන් ඉඳලා පල්ලෙහා තියෙනවා chats කියලා. මේ chats කියන එකට ගිහිල්ලා ඔයා පල්ලෙහා තියෙනවා chats backup කියලා. මේ chat backup කියන එක තමයි ඔයා යන්න ඕනේ. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන ඔයාගේ Gmail එකක් select කරලා ඇති සමහර විට ඔයා කරන්න ඕනේ මෙන්න මේ backup කියන උඩ ටච් කරන්න ඕනේ. දැන් ඔයා කරන්න ඕනේ මේ ටික ඔයාට අවශ්‍ය නැති chat සියල්ලම delete කරනවා නම් සියල්ලම හරි නැත්නම් ඔයාට අවශ්‍ය නැති chat එකක් තියෙනවා නම් ඒ එකක් තියෙන conversation සියල්ලම delete කරලා ඔයා මේ backup කියන option එක උඩ මෙන්න මේ ටච් කරන්න. ඔන්න ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ chat backup වේවි. ඊට පස්සේ මෙන්න මේක 100% backup එකකින් ඉඳලා ඔයාට මේකෙන් අයින් වෙන්න පුළුවන්. ඊට පස්සේ කරන්න ඕන මොකද්ද කියලා මම දැන් කියන්නම්. මගේ ෆෝන් එකේ ඔයා යන ඕන internal storage එකට මම යනවා මගේ ෆෝන් එකේ internal storage folder එක මෙන්න මේ විදිහට හොයා ගන්නවා. ඔන්න මම මේ WhatsApp folder එක ඇතුළට මෙන්න මේ විදිහට යනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕන මේකේ තියෙන ඔයාට පේනවා databases කියලා folder එකක්. මේ databases කියන folder එක ඇතුළට තමයි ඔයා යන්න ඕන. මම මේ databases කියන folder එක ඇතුළට මෙන්න මේ විදිහට යනවා. දැන් යාළුවෝ ඔයාට හැකියාව තියෙනවා ඔයාට කවදා හරි අවශ්‍යතාවයක් වුණොත් ඔයාගේ WhatsApp chat backup එක නැවත ගන්න. ඔයාට ගන්න හැකියාවක් තියෙනවා මෙන්න මේ ටික ඔයා select කරලා තියාගත්තොත් copy කරලා මම මේ ටික සම්පූර්ණ select කරලා copy කරගන්නවා මෙන්න මේ විදිහට. copy කරගෙන මම වෙනම folder එකට දාගන්නවා. හැබැයි ඔයාලට මේක අවශ්‍යතාවයක් නැත්නම් අවශ්‍ය නැහැ කියලා තමයි හිතන්නේ. ඊට පස්සේ ඔයා කරන්න ඕන මෙන්න මෙතන සම්පූර්ණ all select දීලා ඔයාට හැකියාව තියෙනවා මෙන්න මේ delete button එක press කරලා file ටික සම්පූර්ණයෙන්ම delete කරන්න මෙන්න මේ විදිහට. ඔන්න මේ file ටික delete වුණා. ඊට පස්සේ ඔයා back එන්න ඕනේ යාළුවනේ. back ඇවිල්ලා ඔයා කරන්න ඕන මෙන්න මෙතන තියෙනවා ඔයාට පුළුවන් backup කියලා folder එකක්. මේ backup කියන folder එක ඇතුළත තියෙනවා file කීපයක්. ඔයාට තියෙන මේ file කීපය select කරලා මෙන්න මෙතන all select දීලා මේ file ටික සම්පූර්ණයෙන්ම මෙන්න මේ විදිහට delete කරලා දාන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන media කියලා folder එකක් තියෙනවා. මේ media කියන folder එක ඇතුළට ගිහිල්ලා ඔයාට මේකේ files සියල්ලමත් ඔයාට අවශ්‍ය නැහැනේ. ඒ නිසා ඔයා අනිවාර්යෙන් මේ ටික ඔක්කොම select කරලා delete කරලා දාන්න යාළුවනේ මෙන්න මේ විදිහට. ඔන්න ඔය දැන් ඒ ටික කරලා ඉවරයි. ඊට පස්සේ යාළුවනේ ඔයා කරන්න ඕන ඔයා යන්න ඕන ඔයාගේ ෆෝන් එකේ WhatsApp එකට ගිහිල්ලා බලන්න ඕන ඔය WhatsApp backup දාලා තියෙන්නේ මොන Gmail එකටද කියලා. මම යනවා මගේ ෆෝන් එකේ WhatsApp එකට. ඔන්න ඊට පස්සේ ඔයා මෙතන දකුණු පැත්තේ උඩ තියෙන ඩොට් තුන මේ ඩොට් තුන ක්ලික් කරලා ඔයා මෙතන settings කියන option එකට යන්න ඕනේ. ඊට පස්සේ ඔයා මෙන්න මෙතනින් මගේ chats කියන option එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවට පේනවා chat backup කියලා. මේ chat backup කියන option එකට ගියාම ඔයාලට පේනවා මෙතන Google account කියලා පෙන්නනවා. මෙන්න මෙතන Google account කියලා පෙන්නනවා. මේ Google account එකේ ඔයාගේ Gmail එකක් ඇඩ් වෙලා ඇති. ඒ Gmail එක මොකක්ද කියලා ඉස්සලා බලා ගන්න.
ඔන්න දැන් මේකින් මම බලාගෙන ඉවරලා අයින් වෙනවා. ඊට පස්සේ ඔය යන්න උනේ යාළුවනේ ඔයා ඩ්‍රයිව් ඇප් එකට. මම ඩ්‍රයිව් ඇප් එකට මෙන්න මේ විදිහට යනවා. ඔන්න ඩ්‍රයිව් ඇප් එකට ගිහිල්ලා මෙන්න මේ ඩ්‍රයිව් ඇප් එකේ මගේ අර WhatsApp එක බෑකප් කරලා තිබ්බ Gmail එක මෙන්න මේ විදිහට ඇඩ් කරගන්නවා මම. ඒ කියන්නේ ඩ්‍රයිව් ඇප් එකට මගේ අර Gmail එක ඇඩ් කරගන්නවා මම. ඒ කියන්නේ ලොගින් වෙනවා. ලොගින් වෙලා ඉවරලා කරන්න ඕන ටික තමයි මම දැන් කියන්නේ. ඔන්න ඔයා කරන්න ඕන ඔයාගේ Google Drive app එකට ඔයාගේ අර WhatsApp හදලා WhatsApp එකේ බෑකප් කරලා තිබුණු Gmail එකට ලොගින් වෙලා ඔයා කරන්න ඕන මේ වම් පැත්තේ තියෙන ඇරික ඇතුළේ මේ ඇරික ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ තැනකට. ඕන ඊට පස්සේ ඔයාලට පේනවා මේ පල්ලෙහා තියෙනවා WhatsApp කියලා ෆෝන් නම්බරත් එක්ක බෑකප් කියලා අංක ටික බෑකප් කියලා වගේ ෆෝන් නම්බර්ස් එක්ක තියෙන ඔප්ෂන් එකක් ඔයාලට පේනවා. ඔයා කරන්න ඕනේ ඔයාගේ WhatsApp chat backup කියලා ෆෝන් නම්බරත් එක්ක වැටලා තියෙන මේ ඔප්ෂන් එක නැත්තම් මේ අයිකන් එක දකුණු පැත්තේ තියෙනවා ඩොට් තුන. මේ ඩොට් තුන උඩ මෙන්න මේ විදිහට ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මේ delete backup කියලා තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ මේ delete backup කියන උඩ ටච් කරන්න. ඔන්න ඔයා ඒ වැඩේත් කරලා ඉවරයි. ඔන්න ඔයාලට දැන් හැකියාව තියෙනවා ඔයාගේ WhatsApp අවශ්‍ය chat ටික බෑකප් කරගන්න. ඔයා කරන්න ඕන WhatsApp එකට ගිහිල්ලා මේ දකුණු පැත්තේ තියෙන ඩොට් තුන තියෙනවා. මේ ඩොට් තුන ක්ලික් කරලා ඔයා මේ settings කියලා ඔප්ෂන් එකට ගිහිල්ලා මෙතන තියෙනවා chats කියලා. මේ chats කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයාලට කියව තියෙන මේ chat backup කියලා තියෙනවා. මේ chat backup කියන කොට ටච් කරලා ඔයාලට හැකියාව තියෙනවා මෙන්න මේ backup කියන ඔප්ෂන් එක උඩ මෙන්න මේ විදිහට ටච් කරන්න. දැන් ඔයා මේ වැඩේ කරනකොට ඔයාගේ අර chat අවශ්‍ය නැති chat සියල්ලම delete කරලා ඒ වගේ මම අර කියපු ක්‍රම ටික ඔක්කොම කරලා ඉවරලා තමයි මේ ටික කරන්න ඕන. ඔන්න මම backup කියන ඔප්ෂන් එක උඩ මෙන්න මේ ටච් කරනවා. ඔන්න ඔයාලා බෑකප් වෙලා ඉවරයි. දැන් ඔයාලට ඔයාගේ ෆෝන් එකේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එකට ගිහිල්ලා බලන්න පුළුවන් මේ chat ටික බෑකප් වුණාද කියලා. අන්න මම WhatsApp කියන ෆෝල්ඩර් එක ඇතුළට මෙන්න මේ විදිහට ආවා. ඊට පස්සේ ඔයා මේකේ තියෙනවා databases කියලා ෆෝල්ඩර් එකක් ඔයාලට පේනවා. ඔන්න මම මේක ඕපන් කරගන්නවා. ඔන්න ඔයාලට පේනවා මම බෑකප් කරපු බෑකප් එක මෙන්න මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේකෙදි මගේ දැන් තියෙන chat ටික බෑකප් වෙලා තියෙන්නේ. නැවත මම WhatsApp එක data ටික clear කරගෙන නැවත අලුතින් හදාන්න ආවත් මගේ chat ටික තියෙන chat ටික මට අවශ්‍ය chat ටික ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මම හිතනවා ඔයාලට මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. මොකද ඔයාගේ WhatsApp chat සියල්ලම delete කරනවා නම් මේ විදිහට backup කිරීමේ අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ conversation සියල්ලම. නමුත් ඔයාලට අවශ්‍ය conversation එක විතරක් delete කරනවා නම් තමයි මම දැන් කියලා දුන්නේ backup කරලා නැවත ඔයාලට WhatsApp එක හදා ගන්නකොට නැත්නම් සියල්ලම chat නැති වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා මේක කරන්න අමතක කරන්න එපා. හේතුව නැවත WhatsApp එක delete කරලා නැත්නම් WhatsApp එක data ටික clear කරලා නැවත සකස් කරනකොට ඔයාගේ WhatsApp එකේ chat තිබූ chat සියල්ලම නැති වේවි. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ WhatsApp මම අර කියපු step ටික කරලා ඉවරලා ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ WhatsApp එක backup කරගන්න අමතක කරන්න එපා. එතකොට ඔයාගේ අවශ්‍ය chat ටික ඔයාලට තියාගැනීමේ හැකියාව තියෙනවා. නැත්නම් WhatsApp chat සියල්ලම ඔයාලට නැති වෙලා යනවා. ඔන්න ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් තවත් යාළුවෝ බලන්න ඔයාගේ social media ඕනම එක share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ හොඳයි නම් like කරන්න, comment කරන්න. ඒ වගේම තවත් යාළුවෝ බලන්න share කරන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවෝ ඔයාලට මේ වගේ වැදගත් වෙන අලුත් වීඩියෝ එකක් කරන් හෙට එනකන් ගිහිල්ලා නම් ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම